සුබ දවසක් හැමෝටම Growing Guide YouTube channel එකත් එක්ක ඒගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ගේ වගාවට ඍජුවම බලපාන වැදගත් කාරණාවක් ගැන. ඉතින් හුඟ දෙනෙක් කැමතිනේ තමන්ගේ වගාව හොඳින් වර්ධනය වෙලා හොඳ ඵලදාවක් ගන්න. ඉතින් ඒකට ඔයගොල්ලෝ ගොඩක් මහන්සි වෙනවා කියලා මම දන්නවා. ඉතින් ඔයගොල්ලෝ පොහොර යොදනවා, ජලය නිසි පරිදි යොදනවා, සමහරලාට ආවරණ යොදනවා. ඒ කියන්නේ ඔය කෘමීන්ගෙන් ආරක්ෂා කරගන්න. ඉතින් මේ හැමදේම කරලා සමහරට ඔයගොල්ලෝ අත්විඳලා ඇති. ඔයගොල්ලන්ට ඒ පැලේ වර්ධනය සහ ඒ බලාපොරොත්තු වෙන ඵලදාව නොලැබී යන අවස්ථා. ඉතින් මේකට බලපාන එක හේතුවක්, ප්‍රධානම හේතුවක් තමයි අද කතා කරන්නේ. හුඟ දෙනෙක් මේ ගැන අවධානය දෙන්නේ නැහැ. ඒ තමයි පසේ pH අගය. ඉතින් ඔයාගේ පැලයකට වර්ධනයට සහ අස්වැන්නට ඍජුවම බලපාන කාරණාවක් තමයි ඔයගොල්ලන්ගේ පැලේ හිටවලා තියෙන පස් මාධ්‍යයේ තියෙන pH අගය. මේක ගොඩක්ම බලපාන හුඟක් අපි වගා කරනවනේ දැන් පොලිතීන් මළු වල, පෝච්චි වල කෙලින්ම පසේ මේ බිම හිටවන්නේ නැතුව. ඉතින් ඒගොල්ලන්ට මේක ගොඩක් වැදගත්. හරි? අනිත් කට්ටියටත් වැදගත් ඒ වගේම. ඉතින් මේක හුඟ දෙනෙක් ඇත්තටම සැලකිල්ලක් දක්වන්නේ නැති කාරණාවක් මේ පසේ pH අගය කියන එක. හුඟ දෙනෙක් මේ pH අගය කියන එක දන්නෙත් නැහැ. ඉතින් එතකොට ඔයගොල්ලෝ කොච්චර වගා කරත්, කොච්චර පොහොර යදුවත්, කොච්චර පැලේ හොඳින් බලාගත්තත් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන අස්වැන්න අවසානයේදී නොලැබී යන්න පුළුවන්. හරි? එතකොට අද මේ වීඩියෝ එක ඇතුලේ මම ඔයගොල්ලන්ට pH මීටරයක් භාවිතා කරලා කොහොමද බලන්නේ කියන එක මම භාවිතා කරන pH මීටරේ ඔයගොල්ලන්ට පෙන්නනවා. ඉතින් ඒත් එක කොහොමද පැලේ කොහොමද අපි නඩත්තු කරන්න ඕනේ කියන කාරණාව. ඉතින් ඊට කලින් අපි පොඩ්ඩක් කතා කරමු මොකද්ද මේ pH අගය කියන එක. මේක මොකද මේක තේරුම් ගන්න එක ගොඩාක් වැදගත්. මේ pH අගය දැන් මම මේ කියලා දෙන එකත් එක්ක ඔයාට පස්සේ තීරණය කරන්න පුළුවන් ඔයාගේ පස පරීක්ෂා කරලා ඔයා ඒකට යොදන්න ඕන ක්‍රියාමාර්ග මොනවද කියන එක මම වීඩියෝ එක යද්දි කතා කරගෙන යනවා. මොනවද අපිට pH අගය වෙනස් වෙනකොට අපිට ඒක ඇඩ්ජස්ට් කරගන්න, pH අගය අඩු වැඩි කරගන්න අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියන එක. හරි? අපි මුලින්ම බලමු මේ මොකද්ද මේ pH අගය කියන එක සම්බන්ධයෙන්. හරි? මම මුලින්ම කිව්වා වගේ පසේ pH අගය පැලයක වර්ධනයට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ pH අගය කියන්නේ pH ස්කේල් එක ගත්තොත් සාමාන්‍යයෙන් 0 ඉඳලා 14 නැත්නම් සමහර තැන්වල 1 ඉඳලා 14 කියලා දක්වන අවස්ථා තියෙනවා. එතකොට මේ පාඨාංක 14ක හරි ස්කේල් එකක් තමයි තියෙන්නේ මේ pH අගය අපිට මනින්න තියෙන්නේ. හරි? එතකොට මේ pH අගය අපිට මනින්න පුළුවන් අපිට සාමාන්‍යයෙන් ඔයාලට පසේ pH අගය මනින්න පුළුවන් ක්‍රම කීපයක් තියෙන. එකක් තමයි ඔයාලට pH මීටරයක් භාවිතයෙන් මනින්න පුළුවන්. නැත්නම් pH ටෙස්ට් ස්ට්‍රිප් එකක් මාර්ගයෙන් මනින්න පුළුවන්. නැත්නම් pH ටෙස්ට් කිට් එකක් භාවිත කරලා මනින්න පුළුවන්. සාමාන්‍යයෙන් පහසුම සාමාන්‍යයෙන් ලේසිම ක්‍රමය තමයි pH මීටරයක් අපි හරහා පසේ pH අගය අපි බලාගන්න එක. ඒක සාමාන්‍යයෙන් ලොකු ගාණක් නෙවෙයි. මම ඉස්සරහට pH මීටරයේ එක ගණන් ගැන ඔයගොල්ලොත් එක්ක කතා කරන්න වීඩියෝ එක ඉස්සරහට. ඉතින් මොකද්ද මේ pH ස්කේල් එක? මම කිව්වා 0 ඉඳලා 14 නැත්නම් 1 ඉඳලා 14ක. හරි? දැන් ඔයාලට මේ රූප සටහනේ පේනවා ඇති. යටින් ඉලක්කම් ටිකක් තියෙනවා. ඉතින් එතකොට මේකෙදි මේ pH අගය ගත්තාම සාමාන්‍යයෙන් 7 කියන්නේ අපි සාමාන්‍ය පිරිසිදු වතුර. අපි කියනවා නියුට්‍රල් කියලා. 7 pH මේ අංකය 7 නම් හරි අපි pH මීටරයක් සොයිල් pH මීටරයක් අපි සොයිල් එකට දාලා අපි බැලුවොත් ඒකේ 7 නම් අපි කියනවා ඒක ප්‍රශස්ත මට්ටම්. පිරිසිදු දැන් පිරිසිදු වතුර වලත් කිසිම දෙයක් කවලක් නැති වතුරෙත් අපි pH අගය 7. හරි? එතකොට සාමාන්‍යයෙන් pH අගය ගත්තම අපි ප්‍රශස්ත මට්ටම කියලා අපි සලකන්නේ සාමාන්‍යයෙන්. දැන් මේවා වලට මේ රූප සටහනේ පේනවා. මේ කොළ පාට හරියක් දාලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි ප්‍රශස්ත මට්ටම විදිහට සලකන්නේ pH අගය 6.5ත් සමන් 6ත් 7.5ත්. හරි? ඔන්න ඔය අතරේ pH අගයක් තියෙනවා නම් අපි කියනවා සාමාන්‍යයෙන් ඒ පස හොඳ පසක්, ප්‍රශස්ත පසක්, පැලයක් වර්ධනය වෙන්න
උචිත පසක් කියන විදිහට අපි අඳුන ගන්න පුළුවන්. 6ත් 7.5ත් අතර pH අගයක් තියෙනවා. හරි. එතන මයිනස් එහෙම නෙවෙයි. මම මේ ඉටි කැලක් නේද කරන්නේ මම මේක. කියන්න. 6ත් 7.5ත් අතර තමයි හොඳ ප්‍රශස්ත මට්ටමේ පසක් කියලා අපිට අඳුන pH අගය කියන්නේ පැලයක් වර්ධනය වෙන්න හොඳ පසක් කියලා අපිට අඳුන ගන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට මේකට වඩා අඩු හරි මේ අගයට වඩා අඩු හරි වැඩි වුණොත් හරි මොකද වෙන්නේ? හරි. එතකොට ඒ වගේ පස් වලට අපි කියන නමක් තියෙන සාමාන්‍ය මම මුලින්ම pH අගය 6.5 අපි සාමාන්‍ය මේක පැලයක් ගත්තම ප්‍රශස්ත මට්ටම 6.0ත් 7.5 අතර වුණාට සාමාන්‍යයෙන් සලකනවා. සාමාන්‍ය 5.5ත් සාමාන්‍යයෙන් 7.98 මේ වගේ මට්ටම නැත්නම් 8 වගේ මට්ටමක අතර සාමාන්‍ය පැලයක් සර්වයිව් වෙන්න අවස්ථාව තියෙනවා. කියන්නේ පැලේ ඕකේ. හරි. හොඳම මට්ටම තමයි 6.5ත් 7.5. හරි. අපි හිතමු වා pH අගය සොයිල් පසේ pH අගය බලනකොට වා දකින්නවා වාගේ pH අගය පෙන්වන්නේ 5.5යි. එතකොට මේ 5.5ට ඒ කියන්නේ මේ 5.5ට වඩා මම මේ ටික අයින් කරගන්නවා මම ලියපු එක 5.5ට වඩා අඩු පසක් නා pH අගය. අපි මේ පස් වලට කියනවා ආම්ලික පසක්. නැත්නම් කියන ඇසිඩික් සොයිල් එකක් කියලා. හරි. මේ රූප සටහනේ දක්වන විදිහට ඇසිඩික් සොයිල් එකක්. හරි. නැත්නම් අපිට කියනවා ඒක ආම්ලික පසක් කියලා. එතකොට මේ ආම්ලික පසක තියෙන පැලයක් වා හිටෙව්වොත් හරි. සාමාන්‍ය මේ පසේ තියෙනවා අපි දන්නා පස්වල එක එක මූලද්‍රව්‍ය පෝෂක පදාර්ථ මේ හැමදේම මේ තියෙනවනේ පසක් ගත්තම. එතකොට මේ පසේ තියෙන සාමාන්‍ය ඇලුමිනියම්, මැන්ගනීස් මේ වගේ ඒවා විෂ වෙන්න පුළුවන් මේ ආම්ලික පස ඇතුලේ. pH අගය 5.5ට වඩා අඩු වුණා. එතකොට මේ විෂ වීමත් එක්ක මොකද වෙන්නේ? සාමාන්‍ය මූල පද්ධතිය වර්ධනයට ඍජුව බලපානවා. එතකොට මූල පද්ධතිය වර්ධනයට බලපානවා කියන්නේ ගසේ වර්ධනය සහ ඒකෙන් ලැබෙන අස්වැන්නට ඍජුව බලපානවා. එතකොට වා පැලයක් හිටවද්දී වාගේ පසේ තියෙන ආම්ලික පසක් නම් නැත්නම් pH අගය 5.5ට වඩා අඩුයි නම් ඒ පැලෙන් අපිට ලොකු වර්ධනයක් සහ ලොකු පළදාවක් බලාපොරොත්තු වෙන්න හැකියාවක් නැහැ. හරි. මොකද හේතුව සමහරලාට මේකේ පසේ තියෙන මේ ආම්ලික ගතිය හින්දා කියන්නේ ගතිය හින්දා ඒකේ තියෙන පෝෂක පදාර්ථ මූල්‍ය ද්‍රව්‍ය සමහර ටොක්සික් අපි කියනවා විෂ වෙන්න පුළුවන් පැලේට. හරි. ඒකින්ද වර්ධනයක් අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. ලොකු වර්ධනයක්. හරි. අපි හිතමු මේක pH අගය සාමාන්‍යයෙන් 8ට වඩා වැඩි කියන 8.0ට වඩා වැඩි අවස්ථාවක්. මෙන්න මේ වගේ ඔයාගේ පස ඔයා බලද්දී 8.0 pH මීටරේ දාලා බැලුවම ඔයාට පෙන්නනවා 8.0 වගේ පස. එතකොට මෙන්න මේ වගේ පස්වට අපි කියනවා බාෂ්මික පසක් කියලා. හරිද? නැත්තම් කියනවා ඇල්කලයින් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. එතකොට මේ බාෂ්මික පසක් වුණාම සාමාන්‍ය අපි දැන් කලින් කිව්වා වගේ කේක මූලද්‍රව්‍ය තියෙනවා, අයන් තියෙනවා, සිංක් තියෙනවා, ෆොස්ෆරස් තියෙනවා. එතකොට මෙන්න මේ වගේ පස් සාමාන්‍ය මේ පස් හරි ඩ්‍රයි පසක්. එතකොට වා පැලයක් හිටෙව්වොත් මේ වගේ පසක හරි බාෂ්මික පසක pH අගය 8.0ට වඩා වැඩි පසක හිටෙව්වොත් මොකද වෙන්නේ පැලේට? පැලේ සාමාන්‍යයෙන් මේ තියෙන පෝෂක පදාර්ථ අයන්, සිංක්, ෆොස්ෆරස් වගේ ඒවා සාමාන්‍ය පැලේට උරා ගැනීමේ ප්‍රතිශතය ඉතාම අඩුයි. මේ වගේ අනික මේ වගේ මූලද්‍රව්‍ය පෝෂක පදාර්ථ අඩුයි මේ වගේ පස්වල. සහ තිබ්බත් උරා ගැනීමේ හැකියාවක් ඉතාමත් අඩුයි. ඒතකොට ඒත් වෙන්නේ මොකද? පැලේ වර්ධනයක් සහ අස්වැන්නක් අපිට ලොකු අස්වැන්නක් අපි බලාපොරොත්තු වෙන මට්ටමේ අස්වැන්නකට අපිට යන්න බැරි වෙනවා. එතකොට ඔයාලට තේරෙනවා මේ ඔයා අනිවාර්යෙන් එතකොට මේ පස කියන සාධකය සහ ඒකේ pH අගය කියන එක පැලේ වර්ධනයට සහ අස්වැන්නට ඍජුවම බලපාන සාධකයක්. හරි. එතකොට මේ වගේ පසක් අපිට තියෙනවා නම් ඔයා හිතන්න ඇසිඩික් හරි ඇල්කලයින් ඒ කියන්නේ ආම්ලික හරි බාෂ්මික පසක් තියෙනවා කියලා ඔයා pH මීටරයක් භාවිතා කරලා ඔයා අඳුනගත්තොත් ඊළඟට බලමු වැදගත්ම කාරණය මොකද්ද අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කියලා. මේක ඇඩ්ජස්ට් කරගන්න ප්‍රශස්ත මට්ටමට. ප්‍රශස්ත මට්ටම මම කිව්වා 6ත් 7.5ත් තමයි ප්‍රශස්ත මට්ටම. පැලයක් වර්ධනය වෙන්න පස ඉතා හොඳයි කියන්න පුළුවන් අපිට අවශ්‍ය සියලු සාධක තියෙන. ඒ කියන්නේ අවශ්‍ය මූලද්‍රව්‍ය
පෝෂ්‍ය පදාර්ථ මේ හැමදේම හොඳින් තියෙනවා pH අගය කියන්නේ පසට සහ පැලේට උරා ගැනීමේ හැකියාව මේ ඔක්කොම හොඳයි මේ ප්‍රශස්ත මට්ටම කියන්නේ 6.6යි 6 සහ 7.5 කියන මට්ටම. ඒතකොට මේ මීට වඩා අඩු හරි වැඩි වෙනවා නම් අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කීපයක් තියෙනවා. අපි මුලින්ම ගමු අපි හිතමු පසේ pH අගය 5.5ට වඩා අඩුයි. මම කලින් කිව්වා වගේ 5.5ට වඩා අඩුයි කියන්නේ මේක ආම්ලික පසක්. එතකොට මේකෙදි අපිට වෙන්නේ 5.5ට අඩුයි නම් අපිට මේ pH අගය වැඩි කර ගැනීමක් කරන්න සිද්ධ වෙනවා. කියන්නේ භාෂ්මික පැත්තට ගන්න වෙනවා. කියන්නේ pH අගය වැඩි කර ගැනීමක් කරන්න වෙනවා. එතකොට මේකට අපිට භාවිතා කරන්න පුළුවන් මේ pH අගය වැඩි කර ගැනීමකට කරගන්න ප්‍රශස්ත මට්ටමට 6ට හෝ 6ත් සහ 7.5 මට්ටමට ගෙන එන්න අපිට කරන්න පුළුවන් කැල්සියම් මැග්නීසියම් කාබනේට් යොදන්න පුළුවන්. දැන් මම මේ නම කිව්වම කැල්සියම් මැග්නීසියම් කාබනේට් කම ඔයගොල්ලෝ බලන්න මේ මොකද්ද මේ කියන්නේ කියලා. හරි? මේක ඔයගොල්ලෝ හොඳටම දන්න දෙයක්. ඒ තමයි කැල්සියම් මැග්නීසියම් කාබනේට් කියන්නේ ඩොලමයිට් වලට. පොහොර කඩවල බැලුවොත් ඕන තරම් අඩු මිලට ලොකු මිලක් වෙන්න සුදු පාට පවුඩර් එකක්. හරි? පවුඩර් එකක් වගේ තියෙන ඩොලමයිට්. මේ ඩොලමයිට් පාවිච්චි කරොත් අපිට පාවිච්චි කියන්නේ පසට මික්ස්චර් කිරීම මගින් පසත් සමග කවලම් කිරීම මගින් මේ pH අගය අපිට වර්ධනය කර ගැනීම සහ ප්‍රශස්ත මට්ටමට ගෙන එන්න පුළුවන්. ඔයගොල්ලෝ දැකලා ඇති සමහරට ඔය ලොකුවට වගා කරන කට්ටිය ඔයගොල්ලෝ දැකලා ඇති සම්පූර්ණ පාත්තියම හදලා ඉවර වෙලා. ඒගොල්ලෝ කරනවා සුදු පාට කුඩක් සම්පූර්ණයෙන්ම හිනවා. ඒ තමයි ඩොලමයිට්. ඔයගොල්ලෝ දැකලා ඇති ඒවා. හරි? එතකොට වාට පුළුවන් මේ ඩොලමයිට් පාවිච්චි කරලා ප්‍රශස්ත මට්ටමකට pH අගය කියන්නේ අඩු වෙලා තියෙන pH අගය 5.5ට වඩා 6ත් 7.5 අතර මට්ටමකට ගෙන එන්න මේ පසට මේ ඩොලමයිට් මිශ්‍ර කිරීම මගින්. හරි? ඊළඟට අපි බලමු. වහිතන්න ඔයාගේ පසේ pH අගය 8.0ට වඩා වැඩි. ඒ කියන්නේ අපි දන්නවා මේක භාෂ්මික පසක්. නම් මේක අපි පොඩ ආම්ලික කරන්න. කියන්නේ pH අගය අඩු කරගන්න වෙනවා අපිට. හරි? ඒතකොට pH අගය අඩු කරන්න අපිට කරන්න පුළුවන් අපිට පස සමග මිශ්‍ර කරන්න පුළුවන් අපිට දේවල් කීපයක් තියෙන එකක් තමයි අපිට සල්ෆර් මිශ්‍ර කරන්න පුළුවන්. සල්ෆර් මිශ්‍ර කරාම මොකද වෙන්නේ? මේකේ තියෙන pH අගය අපිට අඩු කරගන්න පුළුවන් ප්‍රශස්ත මට්ටමට 6ත් 7.5 මට්ටමටත් ගේන්න පුළුවන් මේ සල්ෆර් පාවිච්චි කරනවා. එතකොට දැන් බලයි ඔයගොල්ලෝ සල්ෆර් කොහෙන්ද මම ගන්න කියලා. බෙහෙත් කඩේකට යන්න වේද කියලා. බෙහෙත් කඩේකට යන්න අවශ්‍ය නැහැ සල්ෆර් ගන්න. සල්ෆර් කියන්නේ ඔයගොල්ලෝ හොඳටම දන්නවා. සල්ෆර් කියන්නේ මේ වචනේ හැවම ඔයගොල්ලෝ දන්නවා. ඒ තමයි සල්ෆර් කියන්නේ ගෙන්දගම්. හරි? ගෙන්දගම් කහ පාට පවුඩර් එකක් වගේ ඔයගොල්ලන්ට සාමාන්‍ය හાર્ඩ්වෙයාර් වල වගේ සමහර පොහොර කඩවලක් තියෙනවා ගෙන්දගම්. හાર્ඩ්වෙයාර් වලක් තියෙනවා. ගිහිල්ලා ඉල්ලුවොත් ඔයාලට ගෙන්දගම් ගන්න පුළුවන්. ලොකු මිලක් වෙන්නේ නැහැ. මම කියන්නේ සාමාන්‍ය එක තැන්වල එක ගණන් තියෙනවා. ඉතින් ඔයාලට මේ සල්ෆර් පාවිච්චි කරලා පසේ තියෙන වැඩි වෙලා තියෙන pH අගය ප්‍රශස්ත මට්ටමට අඩු කර ගැනීමට ගන්න පුළුවන් මේ භාෂ්මික පසක් නම්. නැත්නම් අපිට කොම්පෝස්ට් යොදන්න පුළුවන්. හරි? ඒක පහසුම දෙයක් ඔයගොල්ලන්ට. කොම්පෝස්ට් කියන්නේ අඩු මිලට පහසුවෙන්ම ගෙවත් වුණත් හදා ගන්න පුළුවන් පොහොරක්. ඒතකොට මේ කොම්පෝස්ට් එකදී මගිනුත් මේ පසේ තියෙන pH අගය ඔයගොල්ලන්ගේ ප්‍රශස්ත මට්ටමට නැත්නම් වැඩි වෙලා තියෙන pH අගය අඩු කරගෙන මට්ටමට ගන්න හැකියාව තියෙනවා. හරි. දැන් ඔයගොල්ලන්ට මම හිතනවා හොඳ අදහසක් එන්නේ නැති කියලා. දැන් මොකද මේ pH අගය ඔයගොල්ලෝ බැලුවට පස්සේ හරි? වාට හිතා දැන් සමහර pH අගය මම කිව්වේ ප්‍රශස්ත මට්ටම 6ත් 7ත් අතර වුණාට සමහර පැල තියෙනවා. හරි? pH අගය එහා ඒ කියන්නේ සමහර 5.5ක් තියෙන එක ඒ පැලේ වර්ධනයට වඩාත් හොඳයි. සමහරට 7.5ට වඩා වැඩි වෙන එක ඒ පැලේ වර්ධනයට වඩාත් හොඳයි. එහෙම පැල තියෙන. ඉතින් ඔයා හිටවන පැලේ සහ වගාව අනුව ඔයා තීරණය කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ තියෙන පස අනුව ඔයා තීරණය කරන්න ඕනේ. ඔයාට වැඩි ඵලදායක සහ හොඳ වර්ධනයක් සහිත ගසක් ගන්න පුළුවන් මොන පැලේ හිටෙව්වද පස්සේද කියලා. දැන් මේවා ඉස්සරහට මම තව වීඩියෝ වල ඔයගොල්ලොත් එක්ක කතා කරන්නම්. දැනට මම හිතනවා ඔයගොල්ලන්ට මේ pH අගය ගැන හොඳ දැනුමක් එන්නේ නැති කියලා. දැන් මම පෙන්නන්න මම කොහොමද pH අගය බලන්න කියලා මගේ pH මීටරේ සහ මගේ උදාහරණත් එක්ක මම දැන් වීඩියෝ කීපයක් ඉස්සරහට ඔයගොල්ලොත් එක්ක මම කතා කරගෙන එනවා. අපි ඒ වීඩියෝ එකකට යමු දැන්. හරි, මේක තමයි මගේ pH මීටර එක. ඉතින් ඔයාලට පේනවා කම්බි දෙකකින් තඹ පාට කම්බියක් සහ සිල්ල පාට කම්බියකින්
තමයි මේක සම්බන්ධ වෙලා තියෙන. ඉතින් මේ කම්බි දෙක තමයි පොළොවට අපි බස්සන්නේ හරහා තමයි මේකේ අපිට මේ මීටරේ පෙන්වන්නේ. ඉතින් එතකොට මේ pH අගයට අමතරව මට මේකේ තව දත්තයන් දෙකක් පෙන්වනවා. එකක් තමයි ෆර්ටිලිටි කියන්නේ පොහොර ගතිය සහ වෙට් එක නැත් මොයිස්ට් එක නැත් අපි කියනවා තෙත ගතිය. පසේ තියෙන තෙත ගතියත් මට මේ මීටරෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේක අමතර වාසියක් විදිහට මම දකිනවා මේ මීටර එකේ. ඉතින් මේක වාට මම මේක තෙම්මි කරා මිල්දී ගත ඩිස්කවුන්ට් එක රුපියල් 650ක් වගේ මට මතක විදිහට වුණා. ඉතින් ඔයගොල්ලන්ටත් අවශ්‍ය නම් මේ වගේ අඩු මිලට pH මීටර ලොකු ගණක් නැහැ මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මේක මගේ දැන් දවස් 3කට විතර කලින් ඉවත් කරපු පැලයක තියෙන මල්ලක මම මේක සම්බන්ධ කරලා පස්සේ ගහලා තියෙන. ඉතින් අපි බලමු කොහොමද මේක පෙන්න කණ්ඩාංක කොහොමද මේක පෙන්නන දත්තයන් කොහොමද කියලා. දැන් මේ මොයිස්ට් එක තෙතමනේ මම දාලා තියෙන. ඉතින් මේකේ වාට පේනවා ඇති තෙතමනය කියන එක ඩ්‍රයි විදිහට තමයි රතු පාටින් තමයි උඩින් පෙන්නන්නේ. අපි මේක එක ෆර්ටිලිටි සහ pH වලට මාරු කරලා බලමු. මුලින්ම පොහොර ගතියට අපි දාලා බලමු. එතකොට ඔයාලට පෙන්නනවා මේක ෆර්ටිලිටි එකත් කහ පාටට පෙන්නන්නේ ලිටල් කියලා. කියන්නේ මම මේක දැන් දවස් 4ක් හෝ 5ක් වගේ වෙනවා ගලවලා. ඉතින් මේකේ දැන් පොහොර ගතිය අඩු වෙලා තියෙනවා වැස්සත් එක්ක හොයදගෙන ගිහිල්ලා. ඉතින් අපි ඊළඟට බලමු pH අගය පෙන්නන කොහොමද කියලා. pH ට මාරු කරාම ඔයාලට පේනවා pH අගයත් කහ පාටට පෙන්නන්නේ. කියන්නේ 8 වගේ මට්ටමක තමයි තියෙන්නේ pH අගය. එතකොට මේ වගේ එකක ඔයගොල්ලන්ට දැන් කලින් අවස්ථාව අපි ගත්තොත් දැන් මෙතනට ගන්න මේ 8 වගේ මට්ටමක් තියෙනවා නම් ඔයගොල්ලන්ට දැන් මේකෙත් තියෙන ඇල්කලයින් ඇසිඩික්. එතකොට pH අගය වැඩි ඇල්කලයින්. එතකොට ඔයගොල්ලෝ එහෙනම් කරන්න ඕනේ මේ වගේ පසක් ඔයගොල්ලෝ pH අගය දැම්මනම් ඔයගොල්ලන්ගේ pH මීටර ගහුවනම් ඔයාගේ පැලේ තියෙන පස මේ වගේ නම් ඊළඟට ඔයා කරන්න ඕනේ මම කලින් කියලා දුන්න විදිහට මේකට සල්ෆර් වගේ දීලා සල්ෆර් වගේ කවලම් කරලා ගෙන්දගම කවලම් කරලා නැත්නම් කොම්පෝස්ට් යොදලා මේකේ pH අගය ප්‍රශස්ත මට්ටමේ කියන්නේ අඩු කර ගැනීමක් තමයි සිද්ධ කරන්න ඕනි. ඊළඟට මම නඩත්තු කරනවා මම කියන්නේ දැන්ට මම පවත්වාගෙන යන පැලයකට මම මේක ගහලා මම මේ පසට සම්බන්ධ කරලා තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේක කොච්චි පැලයක්. කොච්චි පැලේ අපි බලමු කොහොමද දැන් මම දැන්ට ෆර්ටිලිටි කියන්නේ පොහොර ගතිය තමයි පෙන්වන්න යන්නේ. දැන් දාගෙන තියෙන මෙතනින් ස්විච් එක ඔයාලට පේනවා දැන් මේකේ බැලුවම හොඳ පොහොර ගති ෆර්ටිලිටි එක ideal කියලා යටින් වැටලා තියෙනවා. ideal මට්ටමක පොහොර ගතිය මේවට අපි පොහොර ක්‍රමානුකූලව යොදන හින්දා එතකොට ඒක අපිට හරියට මේ මීටරේ හරහා පෙන්වනවා. අපි ඊළඟට මාරු කරගමු මේක මොයිස්ට් එකට. ඒ කියන්නේ තෙතමනේ දැන් මම උදේ වතුර දැම්මා. ඒකට ඔයාලට පේනවා උඩින් නිල් පාටින් වෙට් කියලා පෙන්නනවා. කියන්නේ මේකේ පසේ හොඳ තෙතමනයක් තියෙනවා පසට ශාකයට අවශ්‍ය පරිදි. අපි ඊළඟට pH අගයට මේක මාරු කරගෙන බලමු. pH අගයක් දැක්කම ඔයාලට පේන ඇති මේක 6 වගේ මට්ටමක 7ත් 6ත් අතර හොඳ ප්‍රශස්ත මට්ටමේ pH අගයක් තියෙනවා. එතකොට මට මේකේ අඩ්ජස්ට් කර ගැනීමක් වෙනස් කර ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඩොලොමයිට් හරි සල්ෆර් හරි කොම්පෝස්ට් හරි යොදලා මොකද හොඳ මට්ටමක ප්‍රශස්ත මට්ටමේ තියෙන. ඉතින් ඔයාලට පැලේ දැක්කමත් පේනවා ඉතාමත් පත්‍ර ඉතාමත් හොඳින් හැදිලා හොඳට ලොකු පත්‍ර හැදිලා තියෙනවා පැලේ. ඉතින් පැලේ හොඳින් වර්ධනය වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ අද ඉගෙන ගන්න ඇති හොඳ මම හිතනවා ඔයගොල්ලන්ට අද හොඳ දැනුමක් එන්න ඇති කියලා මේ පසේ විශේෂයෙන්ම මේ pH අගය සම්බන්ධයෙන්. මොකද මේ pH අගය කියන එක ඉතාමත් වැදගත් ශාකයක වර්ධනයට. දැන් මම කලින් පැහැදිලි කලින්ද නැවත මම මෙතන කියන්නේ නැහැ. ඉතින් මේක හුඟ දෙනෙක් අවධානය යොමු කරන්නේ නැති කාරණාවක්. ඒකින්ද ඔයාගේ වගාවේ ගුණාත්මක භාවය වැඩි කරගන්න ඔයා අනිවාර්යෙන් උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඒක ඔයාගේ අතේ තමයි මේ වැඩේ තියෙන්නේ. ඉතින් මේ වගේ pH අගය බලලා පැලේ සිටවන මාධ්‍ය මොකක්ද ඊට පස්සේ මාධ්‍යයේ තියෙන pH අගය කියන්නේ පස්සේ pH අගය බලලා මොකක්ද හිටවන පැලේ කියලා තීරණය කරන්න. එතකොට ඔයාලට හොඳ අස්වැන්නක් සහ හොඳ පැල වගාවක් නඩත්තු කරගෙන ඉස්සරහට යෑමේ හැකියාව තියෙනවා. එහෙනම් අද වීඩියෝ එක මම මෙතනින් මෙහෙම නතර කරනවා. මේ වගේම වීඩියෝ එකකින් අපි ඉස්සරහට හම්බෙමු. ඔබ සියලු දෙනාට සුබ දවසක්.